ඕගොල්ලෝ දන්නවනේ මම මේ ලෝකේ ආසම කරන තැන තමයි මගේ ගෙදර පිටිපස්සේ තියෙන මල් වගාව. විතරක් නෙමේ වගාවල් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම මල් වගාව. ඉතින් මම නිමාඩුවක් ලැබුණ සැනින් ගෙදර ගියපු ගමම මගේ පළවෙනි රාජකාරිය තමයි මේ වගේ තියෙන සුන්දරත්වයේ විඳින එක. ඉතින් ඊ රෑ තමයි මම ගෙදර ආවා. ඉතින් රෑ මේ පැත්තට එන්න බැරි වුණා. ඉතින් උදේ නැගිට ගමම්ම මම ආවේ මගේ මල් ටික බලන්න. නිල් මාලිල් වගාවට කලින් අපි ලස්සනට හදලා තියෙනවා මේ වගේ රතු ඕලෝ. රතු ඕලෝ කියවට ඇත්තටම හරිම රෝස පාටක් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි මේ උදේට බෙබලා තියෙද්දි. මේ කැමරාවට පේනට වඩා ඇත්තටම ඇස් දෙකට හරිම ලස්සනයි. ඉතින් මම හරි ආසයි මේ සුන්දරත්වය විඳින්න. ඒක මං හිතන්නේ ඒක මුදලකට ගන්න බැරි සතුටක් ඒක ඇත්තටම. ඒ වගේ සුවඳ හිතන්නේ ඒක මුදලකට ගන්න බැරි සතුටක් ඒක ඇත්තටම. ඒ වගේ සුවඳ, ඒ වගේ ලස්සන විඳින එක ඇත්තටම අපි ජීවිතේ ගෙවද්දී හරි අපි උදේ ඉඳලා වැඩ කරනවා ස්ට්‍රෙස්. ඉතින් මේ හැම දෙයක්ම රිලීස් කරගන්න හොඳම දෙයක් තමයි ඇත්තටම පරිසරයත් එක්ක ඉන්න එක. ඉතින් ඒක මම ඇත්තටම හරිම ආසාවෙන් විඳිනවා මම අපේ ගමට ගෙදරට ආවට පස්සේ. ඉතින් මට හිතුණා වෙනද වගේ මම කලිනුත් වීඩියෝ එකක් කරා මේ පිටිපස්සට ඇවිල්ලා වතුර නෑ මේ මල් වලට වතුර ගහන බටෙන් තවයි වොච් දාගත්තේ. මම කලිනුත් වීඩියෝ එකක් දැම්මා. ඉතින් මට මේ පාරක් තුන කට්ටිය ගොඩ දෙනෙක් අහලා තිබුණා මේ අපේ ෆේෂල් කිට් එකක් තියෙනවා නයෝතා නිල්මානෙල්. ඉතින් ගොඩ දෙනෙක් අහනවා ෆේෂල් එකක් කරගන්නේ කොහොමද කියලා. ගොඩ දෙනෙක් ඇත්තටම දන්නේ නැහැ. සමහර කට්ටිය මේ වෙනකොට ෆේෂල් එකක් කරලා නැහැ. ෆේෂල් එකක් අපි කරන්නේ ඇයි කියන හේතුවවත් දන්නේ නැහැ. අපි අවුවට ගියාම අපේ ස්කින් එක ඩැමේජ් වුණාට පස්සේ අපේ ස්කින් එකේ තියෙන මැරුණු සෛල. ඉතින් ඒවා ඉවත් කරන්න හොඳම ක්‍රමයක් තමයි අපි ෆේෂල් එකක් කරගන්න එක. ඇත්තටම ගොඩ දෙනෙක්ට ගෙදරදී ෆේෂල් එකක් කරගන්න පුළුවන් අයට අපි හදලා තියෙනවා නයෝතා නිල්මානෙල් මල් වලින් ෆේෂල් කිට් එකක්. ඉතින් ඒ ෆේෂල් කිට් එකෙන් ෆේෂල් එකක් කරගන්නේ කොහොමද කියලා මම ඔයගලන්ට අද කියලා දෙන්නම්. මුලින්ම ෆේස් වොෂ් එක තමයි පාවිච්චි කරන්න ඕනේ අනිවාර්යෙන්. ෆේස් වොෂ් එකෙන් හොඳට මුණ වොෂ් කරගන්න එක තමයි පළවෙනියටම අපේ ෆේෂල් කිට් එකේ රේන්ජ් එකේ පළවෙනි ස්ටෙප් එක. මෙන්න මේ විදිහට හොඳට මුණ වොෂ් කරගන්න එක. ඇත්තටම ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට, පිම්පල්ස් තියෙන කෙනෙක්ට, ලයිට් කරගන්න අවශ්‍ය කෙනෙක්ට හොඳම ෆේස් වොෂ් එකක් විදිහට මට නිර්දේශ කරන්න පුළුවන් අපේ නයෝතා නිල්මානෙල් ෆේස් වොෂ් එක. හොඳට ඒ කියන්නේ මගේ මේකප් පවම රිමූව් කරගන්න ඇත්තටම මගේ නයෝතා නිල්මානෙල් ෆේස් වොෂ් එකකින්. ඉතින් එතකොටම තේරෙනවානේ කොච්චර අපේ ස්කින් එකේ තියෙන කුණු දූවිලි එතකොට මැරුණු සම කොච්චර ඉවත් වෙනවද කියලා. ඊට පස්සේ මම ඊළඟ දෙවෙනි ස්ටෙප් එක තමයි අපේ ෆේෂල් කිට් එකේ ක්ලෙන්සර් එක. ක්ලෙන්සර් එකත් ඇත්තටම මම මේ දවස්වල ඔයගොල්ලෝ දන්නවා ඇති බැද්ද අද්දර ෂූටින් මේ දවස්වල. ඉතින් එතකොට ගොඩාක් වෙලාවට අවු ඉන්නවා. ඉතින් එතකොට මේ කපුත් එක්ක අවුෙද්දි පිම්පල්ස් එන ප්‍රමාණය වැඩි. ඉතින් අපේ සම ඉක්මනට ඩැමේජ් වෙන අවුවට අපේ සම ගොඩාක් ඩැමේජ් වෙනවා. ඉතින් ඒ ඔක්කොම රිමූව් කරගන්නත් එක්ක තමයි මම ඇත්තටම ෆේෂල් එකක් කරගන්න ඕන කියලා හිතුවේ. මම කොහොමත් සතියකට පාරක් මගේ ෆේෂල් කිට් එකෙන් ෆේෂල් කරගන්නවා. ඉතින් ඊළඟට මම දෙවෙනි ස්ටෙප් එක විදිහට පාවිච්චි කරන්නේ ක්ලෙන්සර් එක. ක්ලෙන්සර් එකත් ඇත්තටම මම අර කලින් කිව්වා වගේම ඕනම ස්කින් එකකට මැච් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඔයාගේ ස්කින් එක ගොඩක් ඩ්‍රයි නම් එතකොට චුටි වලවල් තියෙනවා නම් අර අපේ පිම්පල්ස් හැදෙනවාම චූටි ස්කාර්ස් තියෙන. ඉතින් ඒවට මේ සියලුම දේවල් වලට අපේ ක්ලෙන්සර් එක ඇත්තටම ගොඩාක් හොඳයි. ඉතින් අපේ ඒකිනුත් ගොඩාක් මැරුණු සම ඉවත් කරලා ඉතින් මෙන්න මේ විදිහට තමයි ක්ලෙන්සර් එක පාවිච්චි කරන්නේ. ඒක ක්ලෙන්සර් එක වොෂ් කරගත්තට පස්සේ ඊළඟට යන ස්ටෙප් එක තමයි ස්ක්‍රබ් එක. ස්ක්‍රබ් එකත් ඇත්තටම ෆේස් වොෂ් එකෙන් ක්ලෙන්සර් එකෙන් ඉවත් වෙන්නේ නැති අපේ සමේ ඇතුළතින්ම තියෙන වයිට් හෙඩ්
බ්ලැක් හෙඩ්ස් මේ වගේ සියලුම දේවල් හොඳට ඉවත් වෙනවා අපේ ස්ක්‍රබ් එකෙන්. ඉතින් හොඳට ස්ක්‍රබ් එකෙන් ඇඟිලි තුඩු වලින් වක්‍රාකාරව හොඳට විනාඩි 5ක් විතර ස්කින් එකට දැනෙන විදියට තද කරන්නේ නැතුව ස්කින් එකට රිද්දන්නේ නැතුව හොඳට මෙන්න මේ විදියට ස්ක්‍රබ් කරගන්න ඕනේ. ඒක තමයි අපේ තුන්වෙනි ස්ටෙප් එක. ඊළඟ ස්ටෙප් එක වෙන්නේ අපේ පැක් එක. ඇත්තටම ඒකත් ඕනම ස්කින් එකට මැච් වෙනවා සහ ග්ලෝවින් ස්කින් එකක් ගන්න. දැන් ස්ක්‍රබ් කරගත්තට පස්සේ ක්ලෙන්සර් කරගත්තට පස්සේ අපේ ස්කින් එක හොඳට අපේ මැරුණු සම ඉවත් වෙනවා. ඉවත් වුණාට පස්සේ හොඳ ස්කින් එකක් අපිට ලැබෙනවා. හොඳ ග්ලාස් ස්කින් එකක්, පැහැදිලි ස්කින් එකක්. ඉතින් ඒකට අපි පැක් එකක් දාගත්තට පස්සේ තවත් හොඳට අපේ ස්කින් එක ග්ලෝ වෙනවා. එතකොට තව ක්ලියර් වෙනවා. ග්ලෝවින් ස්කින් එකක් ලැබෙනවා. ඉතින් ඒක තමයි අපි පැක් එකකින් අපේක්ෂා කරන්නේ. ඊට පස්සේ පැක් එක දාලා විනාඩි 5ක් 7ක් වගේ ඉන්න ඕනේ. ඉතින් එක එකනාගේ ස්කින් එක අනුව ඒක වීලින්න ප්‍රමාණය වෙනස් වෙනවා. ඔයාලට දැනෙනවා ස්කින් එක කියන්නේ ස්කින් එකට දාගත්ත මේ පැක් එක වේලිලා කියලා. හොඳට පැක් එකක් විදිහට දාගන්න ඕනේ. වේලුණාට පස්සේ අපි වොෂ් කරනවා. වොෂ් කරගත්තට පස්සේ ඔයාලට තේරෙනවා කලින් පළවෙනි ස්ටෙප් එකේදී ෆේස් වොෂ් කරගන්නට කලින් තිබ්බ මූණයි පැක් එක දාගත්තට පස්සේ තියෙන මූණයි කොච්චර පැහැදිලිද කියලා. ආයිත් කලින් කියන්න ඕනේ අපි ස්ක්‍රබ් කරද්දී අනිවාර්යයෙන් මතක තියාගන්න ඔයාගේ ලිප් එකේ ඉඳලා හොඳට ස්ක්‍රබ් කරගන්න. ගොඩ දෙනෙක් කියනවා අපේ ස්කින් එක මේ ලිප් එක ගොඩාක් ඩාර්ක් වෙලා තියෙනවා, අවුවට පිච්චිලා තියෙන. ඉතින් හැම දෙයකටම ලිප් එකත් එක්කම ක්ලෙන්සර් කරන එක, ස්ක්‍රබ් කරගන්න එක හැම දෙයක්ම කරගන්න ඕනේ. පැක් එක නම් අවශ්‍ය නැහැ ලිප් එකට දාන්න. ඊට පස්සේ ඇත්තටම ටෝන් එක ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. ටෝන් එක හදලා තියෙනෙත් ඒත් ඕනම ස්කින් එකට මැච් වෙන විදිහට ටෝන් එක නයිසිනමයිඩ් ඇලුරොනික් ඇසිඩ් මේ සියලුම දේවල් මික්ස් කරලා දෙන. ඉතින් එතකොට අපේ සමේ තියෙන ස්ක්‍රබ් එකටත් යන්නේ නැති කුණු දුහවිලි ටෝන් එකෙන් ඇත්තටම ඉවත් වෙනවා. මම දැන් මේ වෙලාවේ පුළුන් කෑල්ලක් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් හොඳට ස්ප්‍රේ කරගත්තට පස්සේ හොඳට පුළුන් කෑල්ලකින් අයින් කරගත්තාම ඔයගොල්ලන්ට පේනවා පුළුන් කෑල්ලට ඇවිල්ලා තියෙන ස්ක්‍රබ් එකටත් අයින් වෙච්ච නැති කුණු දුහවිලි පුළුන් කෑල්ලට හොඳට එනවා. සහ ටෝන් එක අපේ ස්කින් එක ලයිට් කරනවා. ග්ලෝවින් ස්කින් එකක් සහ අපි ග්ලාස් ස්කින් එකක් කියන හොඳට පැහැදිලි ස්කින් එකක් මේ ටෝන් එකෙන් ලැබෙනවා. ඒක නම් විශේෂයෙන් කියන්න ඕනේ ඔයගේ ලප කැලල් තියෙනවා නම්, වලවල් චූටි වලවල් තියෙනවා නම්, ස්කාර්ස් ඒ වගේ දේවල් ලප කැලල් අනිවාර්යයෙන්ම මේ ටෝන් එකට හොඳට මේ ඇති වෙලා යනවා. අනිවාර්යයෙන්ම ටෝන් එක වලවල් තියෙන, එතකොට පිම්පල්ස් මාක්ස් තියෙන කෙනෙක් දවසට දෙපාරක් පාවිච්චි කරාට කමක් නැහැ. සතියක් වගේ කාලයක් ඇතුළත අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵලයක් ටෝන් එකෙන් ලැබෙනවා. ඊට පස්සේ අන්තිම ස්ටෙප් එක විදිහට මොයිස්චර් එක පාවිච්චි කරනවා. මම හැබැයි මොයිස්චර් එක දැන් පාවිච්චි කරන්නේ මොකද හේතුව මම දැන් නානවා. මොයිස්චර් එක පාවිච්චි කරනවා. ඊට පස්සේ සීරම් එක පාවිච්චි කරනවා. සීරම් එකත් මම දැන් පාවිච්චි කරන්නේ මොකද මම දැන් නාන නිසා. නාලා ඉවර වෙලා තමයි මොයිස්චර් එකයි සීරම් එකයි ඩේ ක්‍රීම් එකයි පාවිච්චි කරන. ඩේ ක්‍රීම් එක අනිවාර්යෙන් පාවිච්චි කරන. මොකද මම දැන් ඉන්නේ අනුරාධපුරේ. අපි ඩේ ක්‍රීම් එක හදලා තියෙන්නේ අවුවට අපේ සම ඩැමේජ් වෙනවා නම් ඒක ආරක්ෂා වෙන විදිහට. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඩේ ක්‍රීම් එකත් පාවිච්චි කරනවා. ඉතින් ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයගොල්ලෝ කැමතිම නිල් මානෙල් වගවත් එක්ක. එහෙනම්